ලව් බර්ඩ්ලට මේ මම දාලා තියෙනවා බිත්තර කෑම එකක් දාලා තියෙනවා. දැන් මගේ පැටවු ඉන්නවා මේකේ. පැටවු ඉන්නවා ටක් ගාලා ලොකු වෙලා තියෙනවා මේ ටක් ගාලා ලොකු වෙලා මේ ඔක්කොගෙන් බිත්තර තියෙනවා. ඒ ටක් ගාලා ලොකු වෙලා තියෙනවා මේ බිත්තර කෑම එකෙන්ද මම දානවා මේ බිත්තර කෑම එක. ඊට පස්සේ බිත්තර කෑම එක හදන විදිහත් මම වීඩියෝ එකක් දාන්නම්. මේ ගෝවා කොලයක් දාලා තියෙනවා. ඒවත් කන්න ආසයි ඒගොල්ලෝ. ඊට පස්සේ බඩරිම් ගාලා තියෙනවා ලා කරල්. බලන්න බඩරිම් කරල්ටත් ගොඩක් මේ ආසයි. බඩරිම් කරලත් කනවා හොඳටම. ඊට පස්සේ වී දාලා තියෙනවා. සම්බා වී එක දාන්න ඕනේ. ඒතර බඩරිම් වලට යන වියදමත් අඩු වෙනවා සම්බා වී දැම්මට පස්සේ. මේකේ මගේ මේක මේ රටින් ගෙනාව මං ගෙන්න ගන්න මේ බජරි එකක් තියෙන්නේ. ඒකේ කෙනේරි එකත් මික්ස් එක තමයි තියෙන්නේ. මේ ඔයාලට තෝරන නම් ඒක කියන්න මම ඒක අර කමෙන්ට් එකක් දාන්න මම ඕන්න දෙන්නම්. ඒතර මම දැලි පොතු දාලා තියෙනවා. ඊට අමතරව මේගොල්ලන්ට දෙන විටමින් එකයි බෙහෙත් එකයි මම ඒකත් ඉස්සරහට වීඩියෝ එකක් දාන්නම්. මොකද දැන්ට කොහොමත් විතර බිත්තර දාලා තියෙනවා. කොහොමත් අපි ඒගොල්ලන්ට හරියට හොඳ ප්‍රෝටීන් එකක් ඒක කැම ටිකක් එහෙම දුන්නොත් එහෙම මේ කොහොමත් බිත්තර 6ක් දැම්මොත් බොහෝ දුරට පැටව 6ක් එන අවස්ථා තියෙනවා. ඊට අමතරව අනිවාර්යෙන් 5ක්වත් හදා ගන්න පුළුවන්. හොඳට විටමින් ටිකක් දීලා ඒගොල්ලන්ට අමතරව හොඳ කැම දුන්නා නම් මේ පැටව 5ක්වත් හදා ගන්න පුළුවන්.